හායි ඔන්න ඔයාලට PCX එක දුන්නා වගේම ළඟම තව ඔරිජිනල් කන්ඩිෂන් තියෙන බයික් එකක් ගෙනාවා. මොකද්ද? එහෙනම් වීඩියෝ එකට ගිහින් බලන්න. හායි යාළුවනේ. ඔන්න එහෙනම් අපි ඉන්නේ දැන් වීඩියෝ එකේ. ඔයාලට PCX 160 ළඟම ගෙනාවා වගේම කන්ඩිෂන් හොඳම තත්ත්වයේ තියෙන ඩිජිටල් මීටර් තියෙන ඩියෝ එකකුත් ගෙනාවා. මේක ඉතා හොඳම තත්ත්වයේ තියෙනවා. මේක BHK තිබ්බට මේක 2018 තමයි නිෂ්පාදන වර්ෂය. ඒ කියන්නේ අපි ගන්නෙ මේක ඉඳන් 2018 ඩියෝ එකක්. අපි වැඩි කතා නැතුව එහෙනම් ඩියෝ එක බලලා ඉමු. මේ තියෙන යාළුවනේ ඩියෝ එක තාම හොඳ තත්ත්වයේ තියෙන ඩියෝ එකක්. ඉස්සරහ ටයර් එක පොඩ්ඩක් ගෙවිලා සහ පිටිපස්ස ටයර් එක පොඩ්ඩක් ගෙවිලා තියෙනවා. අපි ඒකට යම් මුදලක් අඩු කරලා ඔයාලට දෙනවා. තාම හොඳ තත්ත්වයේ තියෙන ඩියෝ එකක්. කියන්න දෙයක් නෑ මේක. ඩිජිටල් මීටර් කාරණා මම මීටරෙත් පෙන්නන්නම්. එහෙනම් බලමු මීටරේ ඔරිජිනල් පැදලා දෙනවා 38158 ඔරිජිනල්ම අදල වෙලා මොකුත් නැහැ. මේකේ ඔරිජිනල් මීටර තියෙන්නේ. මේකේ යාළුවනේ දන්නේ නැති අයට මම කියන්නේ මේකේ සීට් එක අරින්න තියෙනවා මෙහෙම තුන් පාරක් මේ අතුර කරකනවා. ඒකේ දෙවෙනි එක මැද තියෙන එක මේ දෙවෙනි එක ඔබලා යතුරෙන් මේ ස්විච් එකේ මේක ඔබන්න ඕනේ. එතකොට සීට් එක හැරෙනවා. මේ තියෙන්නේ කැබින් එක ආපු විදියම යාළුවනේ තියෙන්නේ. ඉතින් කොහොමද බයික් එක බලා ගන්න. හරිද? බැලුවද? එහෙනම් අපි මේක වැඩි කතා නැතුව ස්ටාර්ට් කරලත් බලමු නේද? ස්ටාර්ට් කරලත් බලමු කොහොමද සද්ද කියලා. මේකේ මීටරේ තියෙන යාළුවනේ පිටිපස්සේ රෝදෙට ඒක තමයි මීටරේ කරගෙන්නේ. ඔය දෙකම සද්දයක් වගේ එන්නේ පිටිපස්සේ නම්බර් දෙකකට. හරිද යාළුවනේ? එහෙනම් වීඩියෝ ටික බැලුවද? තාම බලලා ඉවර නැහැ. අවසානට තියෙනවා මේ ඩියෝ එකේ ලස්සන වීඩියෝ එකක්. ඒකත් බලනම තමයි වීඩියෝ එක ඉවර කරන්න ඕනේ. හරිද? හරි. මේ ඩියෝ එක ගැන ගත්තම මේක 2019 නෙමෙයි. මේක 2018. මොකද සමහර හිතනවා BH අකුර තිබ්බම 2019 කියලා. ඒ වුණාට එහෙම නෑ. මේක වෙනස් වෙනවා BHK අවසාන අකුරෙනුත් වෙනස් වෙනවා. මේක BHK තියෙන මේක 2019 නෙමෙයි මේක 2018 තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. එතකොට ෆිනෑන්ස් එකක් දාන්න ගියාමත් 2018 තමයි ෆිනෑන්ස් එක දාන්න වෙන්නේ. 2018 දින ගන්න තමයි ෆිනෑන්ස් එක දාන්න වෙන්නේ. හරිද? ඒක හොඳට ඔළුවේ තියාගන්න මේක 2019 නෙමෙයි 2018. හරිද? මේක ගත්තම ඉතාලම හොඳ තත්ත්වයේ තියෙන ඩියෝ එකක්. මේකේ අඩුපාඩුවකට තියෙන්නේ ඉස්සරහා පිටිපස්ස ටයර් දෙක ගෙවිලා විතරයි. අපි ඒකට වාට යම් මුදලක් සාධාරණව අඩු කරලා දෙනවා. වාට ටයර් දෙක දාගන්න අපි ඩියෝ එකෙන් යම් මුදලක් අඩු කරලා දෙනවා. වාට ටයර් දෙක දාගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි මේ මුදලත් තියාගෙන වාට ටයර් දෙකම දාලා දෙනවා. හරිද? එහෙනම් යාළුවනේ
මේක ගැන කියන්න වෙන මොකුත්ම නැහැ. ඉතාලම හොඳ තත්ත්වයේ තියෙන ඩිජිටල් මීටර් මේක එන්නේ. ඩිජිටල් මීටර් ස්මාර්ට් කී ස්විච් එකෙන් මම ඔයාලට වීඩියෝ එකේ පෙන්නුවා. ඉතාලම හොඳ තත්ත්වයේ තියෙන ඩියෝ එකක් මේක වටින්න දෙනවා වටින මිලකට. තාම වටින ඩියෝ එකක් පදින්න ගන්න කෙනෙකුට. නේද? ඔයාලට මේක දැක්කම පේනවදිනේ. ඔයාලට මේක ගැන විස්තර මොන හරි දැනගන්න ඕන නම් මේ නම්බර් දෙකට කෝල් එකක් දෙන්න. එහෙම නැත්නම් ඔයාලට දැන් මේක තියලා තියන්න එහෙම ඕන නම් ඇඩ්වාන්ස් එකක් එහෙම දාන්න ඕන නම් මේ නම්බරයට කෝල් එකක් දීලා ට්‍රාන්ස්ෆර් වට දැන් ඉන්න බැරි නම් ට්‍රාන්ස්ෆර් එකක් හරි දාලා ඇඩ්වාන්ස් එකක් දාලා තියාගන්න අපිට මඩ බයික් එකේ තියලා තියන්න කියලා. හරිද? එහෙම නැත්නම් ඔයාලට අද ගන්න බෑ නම් අද ඇවිල් හරි ඇඩ්වාන්ස් එකක් දාලා යන්න. ඔයාලට අපි මේක තියලා තියනවා යම් කාලයක්. හරිද? ඔයා මේක ගන්නවම නම් ඇඩ්වාන්ස් එකක් දැම්මොත් අනිවාර්යෙන් අපි බයික් එකේ තියලා තියනවා. ඒක ගැන අපි කිසිම මේකක් දෙන්න අපේ කඩෙන් ඔයාට ඒකට බිලකුත් දෙනවා. ඔයා ඇඩ්වාන්ස් එකක් දුන්නා කියන්න. හරිද? එහෙනම් යාළුවනේ වැඩි කතා නැතුව වීඩියෝ එක අවසානයේ තියෙන මේ වීඩියෝ එකේ ලස්සන වීඩියෝ එකක් බලලාම වීඩියෝ එක ඉවර කරන්න. මේ වීඩියෝ එකෙන් ගිහින් එන්නම් අමතක කරන්න එපා. channel එක subscribe කරලා නැති අය හැමදාම කියනා වගේ subscribe පාරක් දාගෙන යමු. නිකන් බටන් ගන්න ඔබන්න තියෙන්නේ. මේ වගේ වීඩියෝ එක පිට එක බලන්න නම් ළඟ බලන්න නම් බයික් හොයන අයට ඉතාම වැදගත් වෙනවා. මොකද bell icon එක click කරොත් තමයි ඔයාලට notification එකේ මම වීඩියෝ එකක් දැම්මා කියලා. නේද? ඒ හින්දා එකක් කරන්න like එකකුත් දාලා comment එකකුත් දාන්න අනිවාර්යයෙන්ම අපේ Facebook page එකත් follow පාරක් දාගෙන යමු. අපිට උදව්වක් වශයෙන්. එහෙනම් යාළුවනේ මේ වීඩියෝ එක ගිහින් එන්නම්. අමතක නොකර කියපුවා කරන්න subscribe කරන්න අමතක නොකර ගිහින් එන්නම්. හැමෝම පරිස්සමින් ඉන්න. ඊළඟ වීඩියෝ එක මොකක්ද කියලා තාමත් දන්නේ නැහැ. ඒක බලා ගන්නනේ ඊළඟ වීඩියෝ එකේ. ඒකත් වටින බයික් එකකින් අපි ගේන්නේ. එහෙනම් ඒක ඊළඟ වීඩියෝ එකෙන් බලාගමු. මේ වීඩියෝ එකෙන් ගිහින් එන්න හැමෝටම ජය වේවා.